අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද රොලම් පිට්ටු හදන්නේ කියලා. ඉතින් මේක අපිට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම ගුණදායී ආහාරයක්. මේක අපිට උදේ කෑමට රෑ කෑමට හරිම ලේසියෙන් සුළු වෙලාවකින් හදා ගන්නත් පුළුවන්. මම මෙතනදී අරගෙන තියෙනවා රොලම්. ඒ රොලම් පොඩ්ඩක් අපි කබලේ බෙදලා තමයි ගන්න ඕන. එතකොට අර අමු ගතිය චුට්ටක් මේ නැති වෙලා යනවා. ඉස්සෙල්ලම කබලේ බෙදලා අරගෙන තමන්ට කැමති එළවලු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී අරගෙන තියෙනවා කැරට්, ගෝවා, ලූණු, කරපිංචා, අවමිරිස් කරල් දෙකක්. රසපදමට ලුණු දාලා මිශ්‍ර කරලා මේ ඔක්කොම හොඳින් අපි මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඒ අතරතුර මම වතුර චුට්ටකුත් එකතු කරගන්නවා. ගොඩාක්ම එකතු කරගන්න එපා. මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට සාමාන්‍ය විදිහට මේ වතුර චුට්ටක් එකතු කරගන්න. හරිම ඊටා සුළු ප්‍රමාණයක් තමයි වතුර වැඩි කරගන්න එපා. ඊට පස්සේ ඉතින් අපිට සාමාන්‍ය පිට්ටු හදන විදිහට තමයි මේක හදන්න තියෙන්නේ. ඒ අතරතුර මම මේ පිට්ටු කන්න බිත්තර හොද්දකුත් හදා ගන්නවා. ඒකට තෙල් ටිකක් හටියට දාලා ඒකට කරපිංචා, සුදු ලුණු, රම්පේ, අබ, උළුහල් එකතු කරලා හොඳින් තෙම්පරාදු වෙන්න ඇරලා ලුණු චුට්ටකුත් එකතු කරනවා. ඊට අමතරව මම ඒකට කහ, තුන පහ මිරිස් කුඩුත් එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා හොඳින් හැඳි ගාලා ඒකට මම තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. රස පදමට ලුණුත් එකතු කරගන්න. හොඳට ටෙම්පරාදු වෙන්න ඇරලා ඒකට මම වතුර ටිකක් එකතු කරලා හොඳින් තැම්බෙන්න වහලා තියෙනවා. ඒ අතර මගේ පිට්ටුවත් තැම්බිලා ඉවරයි. බලන්නකෝ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. බිත්තර හොදි එක හරි මේ වෙලාවේදී මං කිරිත් එකතු කරගත්තා. ඊට පස්සේ කිරි ටික ඉතුරුවට පස්සේ තඹගත්ත බිත්තර මම මේකට එකතු කරලා හොඳින් හැඳි ගන්නවා. දැන් ඒ බිත්තර හොදි එකත් හරි. මේක තමයි ඉතින් මං හදන විදිය. මේවා ඉතින් එක එක්කෙනා එක එක විදිහට හදනවා. තව දෙයක් කියන්න ඕන, ඔයාලට පිට්ටු බම්බුවක් නැත්නම් ස්ටීමර් එකකට කෝපයක් ආධාරයෙන් කෝම් පිට්ටු වගේ හදලත් ඔයාලට මේ පිට්ටු හදා ගන්න පුළුවන්. Thank you for watching. Bye.